ආයුෂ බොහෝ වේවා. අද විශ්ව සංචාරයෙන් ගල්ෆ් කලාපය ගැන කතා කරමු. මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ගල්ෆ් කලාපය ගැන ඔබ දන්නවද? ඇත්තටම ගල්ෆ් කලාපය කියන්නේ කුමක්ද? ගල්ෆ් කලාපයට රටවල් කොච්චර අයිතිද? ලෝකයට ගල්ෆ් කලාපය මෙච්චර වටින්නේ ඇයි? මේ හැම ප්‍රශ්නෙටම උත්තරේ මේ වීඩියෝවේ තියෙනවා. ගල්ෆ් කලාපය කියන්නේ කුමක්ද? ඇත්තටම පර්සියානු ගල්ෆ් වටා පිහිටි රටවල් කලාපයකට තමයි ගල්ෆ් කලාපය කියලා කියන්නේ. මෙය මැද පෙරදිග ප්‍රදේශයේ ඉතා වැදගත් භූගෝලීය ආර්ථික හා දේශපාලන කේන්ද්‍රයක් ලෙස සලකනවා. අපිට නිල ගල්ෆ් රටවල් 6ක් නම් කරන්න පුළුවන්. සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරාජ්‍ය, කටාර්, ඕමාන්, කුවේට් රාජ්‍ය සහ බහරේන්. මෙම රටවල් 6 1981 දී පිහිටවන ලද ගල්ෆ් කෝපරේෂන් කවුන්සිල් එකට අයත් වෙනවා. ඒ කියන්නේ මේ රටවල් 6 එකතු වෙලා හදාගත්තු සහයෝගීතා කවුන්සිලයක්. භූගෝලීය වශයෙන් බලනකොට එහෙමත් නැත්නම් සිතීමේ බලනකොට මේ රටවල් 6ට අමතරව ඉරානය සහ ඉරාකය අයත් වෙනවා. හැබැයි මේ රටවල් දෙක අයත් වෙන්නේ භූගෝලීය පිහිටීම මත වීම විශේෂයි. මෙම රටවල් ලෝකයේ ඉතා වැදගත් භූගෝලීය හා ආර්ථික කලාපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල කතා වෙන තෙල් සහ ස්වභාවික වායු වැනි සම්පත් බහුලව තිබීම නිසා මෙම කලාපය ආර්ථික බලවතුන් වෙනවා වගේම රටවල් ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ විශාලතම රට වෙනවා වගේම වැදගත්ම දේ තමයි ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා වීම. එක්සත් අරාබි එමිරාජ්‍ය ලෝකයේ උසම ගොඩනැගිල්ල සහ නවීන පන්නේ නගර නිර්මාණය කරමින් සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉහළම ස්ථානයක් රඳවාගෙන ඉන්නවා. කටාර් රාජ්‍ය ගැන කතා කරොත් ස්වභාවික වායු වලින් පොහොසත් රටක් වන අතරම ඉතා ශීඝ්‍ර වර්ධනයක් රට තුළ පෙන්නුම් කරනවා. ඕමානය ගැන කතා කරොත් ගල්ෆ් අනෙක් රටවල් වලට වඩා සාම්ප්‍රදාය රැකගත් රටක් වෙනවා. ලස්සන මුහුදු වෙරළ නිසාම සංචාරක කර්මාන්තයේ ඔස්සේ වර්ධනය වෙන රටක්. කුවේට් රාජ්‍ය කුඩා වුවත් ඇත්තටම ඔවුන්ට විශාල තෙල් සම්පතක් තියෙනවා. රජයෙන් ජනතාවට සහන රැසක් ලබා දෙනවා. බහරේනය කියන්නේ ගල්ෆ් කලාපයේ තියෙන දුප්පත්ම රටක් වුවත් බැංකු හා මූල්‍ය සේවා සඳහා ප්‍රසිද්ධ වෙනවා. ගල්ෆ් රටවල ආර්ථිකය ප්‍රධානතම තෙල් සහ ගෑස් මත පදනම් වුවත් ඉදිකිරීම් සහ නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, විදේශ සේවකයන් මත පදනම් වූ කම්කරු වෙළඳපළ පමණක් නොව මෙම රටවල් තාක්ෂණය සහ මූල්‍ය ශ්‍රේෂ්ඨ ඔස්සේ ඉදිරියට යන බව අප කාටත් නොරහසක්. සමාජය හා සංස්කෘතිය පිළිබඳව කතා කරොත් මොවුන්ගේ ප්‍රධානතම ආගම ඉස්ලාම් ආගමයි. දැඩි නීති රීති ඔස්සේ දිවන බොහෝ ජීවිත සුඛෝපභෝගී ජීවිත වෙනවා. බොහෝ අභියෝගවලට මුහුණ දෙමින් නැගිටින ගල්ෆ් කලාපය සම්පත් වලින් පොහොසත්, නවීන සංවර්ධනයෙන් ඉදිරියට යන ලෝක ආර්ථිකයට බලපෑම් කරන කලාපයක් කියලා මේ දවස්වල නම් සාධක එක්කම බලා ගන්න පුළුවන්. අපේ රටවිරුවන් විශාල ප්‍රමාණයක් මෙම ගල්ෆ් කලාපය මත තම රැකියා කරමින් ලක්ෂ ගණනක් විදේශ ප්‍රේෂණ ලංකාවට එවනවා. විශේෂයෙන්ම කියන්න ඕනි අපේ ආර්ථිකය සවිමත් කරන්න මේ යුදගිනි අස්සේ ඔවුන් කරන කැපකිරීම නම් අප සියලු දෙනාම හිස නමා ආචාර කරන්න ඕනි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට විශ්ව සංචාරය YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.